ICT විෂය ඉගෙන ගන්න ඉන්න දුවල පුතාලා හරි එහෙම නැත්නම් අංගිලා මල්ලා හරි දැන් තැවෙන ප්‍රශ්නය තමයි යාලගේ හිත්වල ICT විෂය මේ දවස්වල නැත්නම් මේ කාලෙට ඇත්තටම උචිතද කරලා. ඒ කියන්නේ ඒ විෂය ඉගෙනගෙන ඇත්තටම වැඩක් තියෙයිද අනාගතයේදී. එහෙම නැත්නම් මේ විෂය ඉගෙන ගන්න එක මේ කාලයට ඇත්තටම හොඳයිද? ඉතින් මේ වෙද්දී IT කියන ශේෂ්ත්‍රය අනිත් ශේෂ්ත්‍ර ඔක්කොටම ඒ කියන්නේ ලෝකේ පාවිච්චි වෙන සෑම ඉන්ඩස්ට්‍රි එකටම පාවිච්චි කරනවා. ඉතින් උදාහරණයක් විදිහට හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත්, ඒ වගේම බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේදී, ඒ වගේම එඩියුකේෂන් වලට, එනර්ජි ඇන්ඩ් යුටිලිටීස්, ඒ වගේම ඇග්‍රිකල්චර්, මීඩියා ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට්, ඔන්න ඔය වගේ එකී හුඟක් ශේෂ්ත්‍රයන් වලට මේ වෙද්දි IT ශේෂ්ත්‍රය රිංගන්න පටන් අරන් තියෙනවා. ඒක මම විතරක් නෙවෙයි, ඔබත් අත්විඳලා ඇති මේ වෙද්දි. ඔයාලා බැංකුවක් එක්ක ගනුදෙනු කරන්න ගියත්, හොස්පිටල් එකට ගියත් අනිවාර්යෙන්ම IT සිස්ටම් එකක් එක්ක ඔයාලා වැඩ කරන්නම් වෙනවා මේ කාලය තුල. ඉතින් මෙච්චර අවස්ථා තිබිලත් ඇයි මේ විෂය කරන්න එපා කියන්නේ? ඇත්තට මේක කරලා වැඩක් නැද්ද? හුඟක් අය මෙන්න මේකයි හේතුව කියලා ඔයාලට කියන්නේ. දැන් ඔක්කොම වගේ ඔටෝමේටඩ් නේ. එහෙම නැත්නම් දැන් සියල්ලම ස්වයංක්‍රීයයි. ඒ වගේම අලුතින් නව අවස්ථා එහෙම නැත්නම් ජොබ් වේකන්සීස් ඕපන් වෙන්නේ නැහැ මේ ශේෂ්ත්‍රය තුල. ඒ වගේම දැනටමත් හුඟක් දේවල් රීප්ලේස් වෙලා තියෙනවා. ඒ වගේම software development පැත්ත ගත්තොත් AI වලින් දැන් web application, mobile application, software development අන්න ඒ වගේ දේවල් ඔටෝම රීප්ලේස් කරගෙන යනවා. ඒ කියන්නේ software developers ලව රීප්ලේස් වීගෙන යනවා කියලා මතයක් තියෙනවා. ඒ වගේම අනාගතයට මේ මුදුකාංග ඉංජිනේරුවන් එහෙම නැත්නම් IT ඉංජිනේරුවන් අවශ්‍ය නැහැ කියලා හුඟක් අය මත පළ කරනවා. ඇත්තටම එහෙමද? අපි අපේ ඉතිහාසය එහෙම නැත්නම් මානව ඉතිහාසය පොඩ්ඩක් හාරා උස්සලා බලමු. මේ වගේ සිදුවීමක් අතීතයේදී වුණා. සාමාන්‍යයෙන් කැල්කියුලේටර් එහෙම නැත්නම් ගණක යන්ත්‍රය ලෝකෙට මුලින්ම එද්දී මිනිස්සු කියන්න පටන් ගත්තා මේ ගණක යන්ත්‍රය එහෙම නැත්නම් කැල්කියුලේටර් ආපු ගමන්ම ගණිත විෂය උගන්වන ගුරුවරුන් එහෙම නැත්නම් මැත්ස් ටීචර්ස්ලා ලෝකෙට අත්‍යවශ්‍ය නැහැ එහෙම නැත්නම් අනවශ්‍යයි කියන්නේ. එයාලා එහෙම කියලා ඊට පස්සේ මත පළ කරේ දැන් ඉතින් හැමෝටම ගණනය කරන්න පුළුවන් මේ ගණක යන්ත්‍රය පාවිච්චි කරලා ඕනම දෙයක් ගණනය කරගන්න ඉතා පහසුවෙන් පුළුවන්. ඒ වගේම දැන් ඉතින් ගණන් උගන්වන ගුරුවරු කිසිසේත්ම අවශ්‍ය නැහැ කියන මතේ ඉඳලා ඒ වගේ වැරදි පුරෝකතන ලෝකයට ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඇත්තටම එහෙම වුණාද? එහෙම නැත්නම් ඒත් ඇත්තට මොකද්ද වුනේ? ගණිත ගුරුවරු නැතුව ගියාද ලෝකයේ තුල? ඇත්තටම උනේ මිනිස්සුන්ට හිතන්න, ඒ කියන්නේ ගණනය කිරීම කොලයක ලියලා අන්න ඒ වගේ රිපීට් වෙන ස්ටෙප් අයින් කරලා එහෙම නැත්නම් ඒවට කැල්කියුලේටරේ එහෙම නැත්නම් ගණක යන්ත්‍රය ඒ රිපීට් වෙන ස්ටෙප් අරගෙන මිනිස්සුන්ට හිතන්න කාලය ඉතුරු කරා. ඒ නිසා මිනිස්සු හිතන නිසා අලුතෙන් සොයාගැනීම් කරන්න පටන් ගත්තා. ඒවට අදාළ ගණනය කිරීම ගණක යන්ත්‍රය ආශ්‍රයෙන් මිනිස්සු විසඳන්න පටන් ගත්තා. ඉතින් එන්නම මේ මිනිස්සු හිතන්න පටන් ගන්නවා කියන්නේ ඇත්තටම යාලා තාර්කික දේවල් අත්හදා බලනවා. ඒ වගේම එහෙම සාමාන්‍ය මිනිස්සෙකුගේ එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න පාසල් පද්ධති, විශ්වවිද්‍යාල පද්ධති, ඊට උඩින් හා ඊට යටින් තියෙන සියලුම අධ්‍යාපන පද්ධති විශේෂයෙන්ම කතා කරන දෙයක් තමයි තර්කණය ඉතාම ඉහළින් වර්ධනය කරගන්න නම් ළමයෙක්, ශිෂ්‍යයෙක් හෝ තවත් වැඩිහිටි පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම ගණිත විෂය ඉගෙන ගත යුතුයි, හැදෑරිය යුතුයි, ඒ වගේම නිරන්තරයෙන් භාවිත කළ යුතුයි කියන්නේ.
ඉතින් අන්න ඒ නිසා ගණිතය උගන්වන්න කැල්කුලේටරයට නොහැකිවීම නිසා සහ මිනිස්සු ගණිතයට නිරන්තරයෙන් යොමුවීම හේතු කොටගෙන ගණක යන්ත්‍ර තිබුණත් ලෝකයට ගණිත ගුරුවරුන්ගේ අවශ්‍යතාවය එන්න වැඩි වුණා. ඔන්න ඕකයි ඇත්තරම ගණක යන්ත්‍රය සහ ගණිත ගුරුවරුන් අතර සිදුවෙච්චි වෙනස සහ අපේ මානව ඉතිහාසය තුළ සිද්ධ වෙච්ච මෙන්න මේ රීප්ලේස්මන්ට් එක විදිහට උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. තවත් ටිකක් අපේ කතාව පැත්තට හැරිලා ඇතුළට යමු. දැන් හුඟක් අය කියන්නේ ගණක යන්ත්‍රය ගන්නකොට ඒක ඒ තරම්ම බුද්ධිමත් නැහැ. එහෙම නැත්නම් ඒක ඒ තරම්ම ඉන්ටෙලිජන්ස් නැහැ. නමුත් මෙන්න මේ AI මොඩල්ස් කියන එක එහෙම නැත්නම් LLMs ඊට අමතරව ස්මෝල් ලැන්ග්වේජ් මොඩල්ස් වගේ දේවල් ලෝකෙට එන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා. අපිට වඩා හොඳට මෙන්න මේවට හිතන්න පුළුවන්. ඒ වගේම සමහර ඉන්ඩස්ට්‍රි වල ඉන්න එහෙම නැත්නම් සමහර ඉන්ඩස්ට්‍රි වල වැඩ කරන මිනිස්සු කියන්න පටන් ගත්තා මේ කෝඩ් ලියන එක වුණත් ඊළඟට එයාලගේ එදිනෙදා කාර්යයන් වුණත් රීප්ලේස් කරන්න පුළුවන් මෙන්න මේ AI මොඩල්ස් වල උදව්වෙන්. ඒ නිසා යාලට ජොබ් නැති වෙයි කියලා. නමුත් ඇත්තටම තියෙන ප්‍රශ්නය තමයි මේ AI මොඩල්ස් ඇත්තටම හිතනවද කියන දේ. සහ එයා රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන එහෙම නැත්නම් accountability එකක් අරගෙන එයාලා අපි කියන වැඩේ ඇත්තටම හරියටම හරි ක්‍රමවේදය ඔස්සේ කරගෙන යනවද කියන දේ නැහැ. ඇත්තටම මෙයාලා ඒ කියන්නේ AI මොඩල්ස් කරන්නේ යම් කිසි දෙයක පැටර්න් එකක් අඳුරගෙන ඉස්සරහට එන්න ඕන දේ ප්‍රෙඩික්ට් කරන එක. ඒ කියන්නේ ඔයා වාක්‍යයක් දුන්නොත් ඒකේ තියෙන මීනින් එක එහෙම නැත්නම් ඒකට අදාළ රටාව අඳුරගෙන ඉස්සරහට අවශ්‍ය වචනය හෝ වචන කිහිපය හෝ වාක්‍ය කිහිපය නිර්මාණය කරනවා, ජෙනරේට් කරනවා. ඒකට පාවිච්චි කරන්නේ ඇත්තටම පසුගිය දත්ත එහෙම නැත්නම් හිස්ටරි එකේ තිබුණ දත්ත සහ ඒ දත්ත අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් එයා ඇත්තටම කරන්නේත් හිස්ටරි එකේ තොරතුරු ආශ්‍රයෙන් එහෙම නැත්නම් පැටර්න් එක ආශ්‍රයෙන් ඒ වගේම දත්ත වල තියෙන විවිධ වූ විචලතාවයන් ආශ්‍රයෙන් එයා හදාගන්න පැටර්න් එකකට අලුතින් දෙයක් ජෙනරේට් කරන එක. එයා හැබැයි ඒක ඒ ජෙනරේට් කිරීම කියන්නේම එයා අනුමාන කරලා එළියට යම් දත්තයක් එළියට දෙන එක. ඔන්න ඕක තමයි දැන් ඒ මොඩල්ස් වල තියෙන ප්‍රශ්නය විදිහට දැනට හුඟක් අය විද්වතුන් කතා වෙන දේ. ඉතින් ඇත්තටම මෙහෙම ප්‍රශ්නයක් තියෙද්දි මෙයා අනුමාන කිරීලක් කරන්නේ හරියටම උත්තර දෙන්නේ නැහැ, හිතන්නෙත් නැහැ. අන්න ඒ වගේ දේවල්, ඒ වගේ ගැටලු තියෙද්දි ඇත්තට මෙයා විශ්වාසවන්තද අපි කියන තරම්. එහෙම නැත්නම් මේ වගේ AI මොඩල්ස් බිස්නස් වලට පාවිච්චි කරද්දී, ඒ කියන්නේ බිස්නස් යූස් කේසස් වලට යූස් කරද්දී ඇත්තටම කියන තරම්ම මේ දේවල් හෙල්ප්ෆුල්ද? එහෙම නැත්නම් ඇත්තටම මේ වගේ දුර්වලතා තියෙද්දී අපි බය වෙන්න ඕනද මේ AI ඊරා එකේදී? එහෙම නැත්නම් AI කාලය තුල අපිට ඇත්තටම ජොබ් නැති වෙයිද? විශේෂයෙන්ම IT ශාස්ත්‍රය තුල. ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අපිට තැනක් තියෙයිද කියන එක. ඔව්, ඇත්තටම අපිට තැනක් තියෙනවා. මොකද AI මොඩල්ස් වල දැනට හඳුනාගත් සහ හඳුනා නොගත් යම් යම් ගැටලු තියෙනවා. ඉතින් අන්න ඒවා විසඳන්න අපි අනිවාර්යෙන්ම ඕන. මේවා විසඳන්නේ කවුද? ඇත්තටම හියුමන් කෙනෙක්, එහෙම නැත්නම් මිනිස්සෙක් අනිවාර්යෙන්ම මේ AI මොඩල්ස් එක්ක කම්බයින් වෙලා මේ ශාස්ත්‍රය තුල වැඩ කරන්න ඕන කියන එක තමයි හුඟක් විද්වතුන් දැනට මත පළ කරලා තියෙන්නේ. මේවා පුරෝගතනය කරන්නේ රටා මත පදනම් වනම්, ඒ වගේම
IT කියන්නේ කෝඩින්ම නෙවෙයි නම් එතනින් ඉස්සරහට තියෙන ස්ටෙප්ස් ඒ කියන්නේ සිස්ටම් ඩිසයිනින් ලොජිකල් තින්කින් සිස්ටම් සිකියුරිටි ගැන අපි බලන්න ඕන අන්න ඒ වගේ දේවල් නම් ඉෂුස් හැන්ඩල් කරන්නේ කොහොමද ඉෂුස් එක ආවට පස්සේ අපි කොහොමද ඒකට ඒක සොල්ව් කරන්නේ ඉස්සරහට ඒ වගේ ඉෂු එන්නේ නැති වෙන්න අපි කොහොමද අපේ කෝඩ් එක එන්හාන්ස් කරන්නේ ඔන්න ඔය වගේ දේවල් වගේම අපි අනිවාර්යෙන්ම විද්‍යුතුන් කියන විදිහට මෙන්න මේ AI මොඩල්ස් වලට ඉදිරියට එන ඒ කියන්නේ යා කරපු වැඩේ හොඳ විදිහට හෝ එහෙම නැත්නම් නරක විදිහට සිදු කරාට පස්සේ යාට කිසිම දැනීමක් නැහැ ඉදිරි ප්‍රතිවිපාක. ඉතින් අන්න ඒ වගේ ගැටලු තියෙනවා මෙන්න මේ AI මොඩල්ස් වල. ඉතින් ඒවා විසඳන්න ඇත්තටම හියුමන්ස්ලා ඕන. එහෙම නැත්නම් මිනිස්සු අනිවාර්යයෙන්ම මේ AI ඊරා එක තුල AI එක්ක AI මොඩල්ස් එක්ක මිනිස්සු කම්බයින් වෙලා වැඩ කරන්න ඕන IT ස්පෙෂලිස්ට්ලා විදිහට. ඒක තමයි දැන් IT ඉන්ඩස්ට්‍රි එකට බොහෝ දුරට වෙලා තියෙන්නේ. සහ වෙන්න ඕනත් අන්න ඒ දෙයම තමයි. ඉතින් ඔන්න ඔය වගේ ගැටලු තියෙනවා නම් ඇත්තටම අන්න එතන නේද අපිව අවශ්‍ය වන තැන. ඇත්තරම අපි ඕන වෙන්නේ අන්න ඒ වගේ දුර්වලතා තියෙන AI මොඩල්ස් එක්ක අපේ යූසර්ස්ලා එහෙම නැත්නම් IT ඉන්ඩස්ට්‍රි එකෙන් විවිධ වූ සර්විසස් ලබා ගන්න ඉන්න මිනිස්සු අතර අපි හිට ගන්න ඕන අතුරු මුහුණක් විදිහට. ඉතින් අන්න ඒ තැනට එන්න ඕන අනිවාර්යයෙන්ම මිනිස්සෙක්. එහෙම නැත්නම් හියුමන් කෙනෙක්. ඉතින් අන්න එයා තුල තියෙන්න ඕන මූලිකම ස්කිල්ස් විදිහට එහෙම නැත්නම් එයා තුල තියෙන්න අනිවාර්යයෙන්ම ඕන සාක්ෂරතාවයන් විදිහට කේත නිර්මාණය කිරීම කියන එකට වඩා බුද්ධිය පාලනය කිරීම, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමේ හැකියාවක් එයා තුළ තියෙනවා. ඒ වගේම AI පද්ධතිවලට දැනට පවතින පද්ධතිවලට AI කොහොමද අපි ඉන්ටිග්‍රේට් කරන්න කියන දේ දැනගන්නවා. ඊට අමතරව කේතේ ලිවීම කියන දේ වෙනස් වෙන්න ඕන. කේතේ පරීක්ෂා කරලා ඒක නිවැරදි කරලා ඒක වැඩි දියුණු කරන්න. ඒ වගේම මෙන්න මේ AI ඊරා එක තුල එහෙම නැත්නම් AI මොඩල්ස් නිසා සමහර තැන්වලදී ඩිජිටල් ආරක්ෂාව බිඳෙන්න පුළුවන් අපි හිතන ෂණයකට වඩා. ඉතින් අන්න ඒ නිසා ඒ පැත්ත බලන්න අනිවාර්යයෙන්ම අපි අවශ්‍ය වෙනවා. ඒ වගේම AI මොඩල්ස් වලට වැරදි තොරතුරක් එහෙම නැත්නම් එහෙම නැත්නම් අපැහැදිලි දෙයක් දුන්නොත් එයා අපි බලාපොරොත්තු වෙන දේ එළියට දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපැහැදිලි ගැටලු මිනිස්සෙක් අනිවාර්යයෙන්ම අඳුර ගන්න ඕන. සමහර වෙලාවට බිස්නස් යූස් කේසස් වලදී කස්ටමර්ට එයාට ඕන සිස්ටම් එක ගැන රික්වයර්මන්ට් හරියට දෙන්න අයිඩියා එකක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තැන්වලදී මිනිස්සෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕන කස්ටමර් කෙනෙක්ගේ රික්වයර්මන්ට් හරියට අඳුර ගන්න. ඒ වගේම මේ පද්ධති සැලසුම් කිරීම කියන කොටත් ඒකේ විශාල පරතරයක් අපි හිතලා බලන්න ඕනේ. එහෙම නැත්නම් විශාල ඒරියා එකක් අපි හිතලා බලන්න ඕන සිස්ටම් එකක් ඩිසයින් කරද්දී. ආරක්ෂාව එහෙම නැත්නම් සස්ටේනබිලිටි එක සිස්ටම් එකේ තියෙන ඉදිරියට කොහොමද මේන්ටේන් කරන්නේ අන්න ඒවා AI වලට පුළුවන් වුණත් අපි අනිවාර්යයෙන්ම ඒ දේවල් ගැන දැනගෙන ඉන්න කෙනෙක් software development වලට හෝ එහෙම නැත්නම් IT ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට හෝ IT ඉන්ඩස්ට්‍රි එකට අනිවාර්යයෙන්ම එන්රෝල් වෙන්න ඕන. හරි මම දැන් පොඩිපොඩි කාරණා ටිකක් කිව්වා. ඉතිහාසයත් පොඩ්ඩක් අවුස්සලා පෙන්වුවා මෙන්න මේ වගේ මෙච්චරම නැතත් යම් තාක් දුරකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආවා කියලා. ඉතින් ඔයාලට ඇත්තට මොකද හිතෙන්නේ මේ IT එහෙම නැත්නම් ICT විෂය ඉගෙන ගන්න ඕනද? එහෙම නැත්නම් අතෑරලා දාන්න ඕන විෂයක්ද? මම කියනවා ඇත්තටම මේ විෂය ඉගෙන ගන්න ඕන. හැබැයි ඉගෙන ගන්නවා කියලා අන්න අර සාම්ප්‍රදායික කෝඩින්ග්ස් ඉගෙනගෙන එහෙම නැත්නම් අපේ විශ්වවිද්‍යාල පද්ධතිවල උගන්වන පාසල් පද්ධතිවල උගන්වන දෙයකට වඩා අපි නිරන්තරයෙන්ම අප්ඩේට් වෙන්න ඕන. ඊට අමතරව ප්‍රායෝගිකව AI යොදා ගැනීම පිළිබඳව ලොකු අවබෝධයක් හදා ගන්න ඕන. ඒ වගේම ඩිජිටල් ආරක්ෂාව ගැන ගැඹුරින් ඉගෙන ගන්න ඕන, හිතන්න ඉගෙන ගන්න ඕන සහ ඒ දේවල් ඉම්ප්ලිමන්ට් කරන්න අපි ඉගෙන ගන්න ඕන. අන්න ඒ වගේ සාමාන්‍ය ඩීප්ලි යන ඩිජිටල් ආරක්ෂාව එහෙම නැත්නම් සිස්ටම් ඩිසයිනින් අන්න ඒවා පිළිබඳව ලොකු ගැඹුරු
අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. ඒ වගේම ඒවා පිළිබඳව ගැඹුරින් හිතන්න පුළුවන් වෙන්න ඕන. ඒ අන්න ඒ කියන ස්කිල් එක්ක ඔයා මෙන්න මේ විෂය ඉගෙන ගන්න එනවා නම් ඇත්තටම ඔයා කරන ජොබ් එකට ලොකු ඩිමාන්ඩ් එකක් ලෝකේ අනාගතය තුල අනිවාර්යයෙන්ම බිහි වෙනවමයි. ඉතින් මේ ඉස්සරහට AI ඊරා එක තුල බිහි වෙන වෙනස්ම විදිහේ ජොබ් රෝල්ස් වලට ඇත්තටම ලොකු ඩිමාන්ඩ් එකක් තිබීමේ හැකියාව ඉතාම ඉහළ අගයක මේ වෙද්දි තියෙනවා. ඉතින් ඇත්තටම මේ දේවල් මම කතා කරගෙන එහෙම නැත්නම් අපි කතා කරගෙන අපි මොකද්ද කරන්න යන්නේ? ඔන්න ඕක ඔයාලට එන්න පුළුවන් එක ප්‍රශ්නයක්. ඒ වගේම අපි ඔයාලා වෙනුවෙන් මොකද්ද ඒ කියන්නේ මොනවද කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම අපිට මොනවද ඕන? අපිට මොනවද අවශ්‍ය? ඔන්න ඔය ප්‍රශ්න තුනට දැන් අපි උත්තර දෙන්න ඔයාලට ලෑස්ති. පළවෙනි එක තමයි අපි මොනවද කරන්න යන්නේ? මෙන්න මෙහෙමයි. අපි A level වල O level වල IT විෂය ඉගෙන ගත්තා. ඒ වගේම යුනිවර්සිටි ඇවිල්ලත් IT ඩිග්‍රී වලට අපි එන්රෝල් වෙලා අපි ඒ ඩිග්‍රී කරගෙන යනවා. ඉතින් හැබැයි ඔන්න ඔය යුනිවර්සිටි එකේ O level A level වලදී අපිට අලුතින් දෙයක් හොයන්න උනොත් අන්න ඒ දේ ඉගෙන ගන්න එහෙම නැත්නම් තියෙන අලුත් ටෙක්නොලොජි එකක් ආවොත් අන්න ඒ දේ අපි ඉගෙන ගන්න අපි ලොකු මහන්සියක් දරනවා. සමහර වෙලාවට knowledge resources අපි හුඟක් පාවිච්චි කරනවා. මොකද සමහර content බාගෙට උගන්නලා නවත්තලා තියෙනවා YouTube එකේ හෝ වෙනත් knowledge sources වල භාගයක් කරලා මොන නවත්තනවා. ඒ වගේම සමහර දේවල් ඇත්තටම සිංහලෙන් නැහැ. අනේ ඒ නිසා භාෂාවේ ප්‍රශ්නයත් එක්ක අපිට සමහර දේවල් ඉගෙන ගන්න ලොකු කාලයක් ගත වුණා. ඉතින් සමහර දේවල් තිබ්බ සිංහලෙන් හැබැයි අන්න ඒවා මේ අද කාලයට ගැලපෙන එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න කාලය තුරට ගැලපෙන විදිහට අප්ඩේට් වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා අපි ඉගෙන ගන්න කාලය තුල සහ අපි තාමත් ඉගෙන ගනිමින් සිටිද්දී අපිට මූණ දෙන්න වුණු ගැටලු විදිහට අපිට දෙයක් ඉගෙන ගන්න හුඟක් කල් ගත වෙනවා. ඒ වගේම අපිට ඉක්මනින් අප්ඩේට් වෙන්න බෑ මොකද කාලය ගත වෙන නිසා. ඒ වගේම එකම දේ කීප තැනකින් අපි ගන්න ඕන වුණා මොකද කන්ටෙන්ට්ස් වල ඒ කියන්නේ ෆුල් කන්ටෙන්ට් එකක් හොයාගන්න නැහැ. මෙන්න මේ දෙයට තමයි මම ඇතුළු අපේ කණ්ඩායම ලංකාවට සොලියුෂන් එකක් විදිහට මෙන්න මේ YouTube channel එක පටන් ගන්න අපි මූලිකම අරමුණ විදිහට අපිට උනේ. අපි ඔයාලා වෙනුවෙන් ඇත්තටම මොකද්ද කරන්නේ? ඒ කියන්නේ අපේ ඔඩියන්ස් එක වෙනුවෙන් අපි මොනවද කරන්නේ? 6-11 එහෙම නැත්නම් O level syllabus එක අපි සියලුම විෂය නිර්දේශන කතා කරනවා. ඒ වගේම පාස් පේපර්, මොඩියුල් පේපර් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අපි මෙන්න මේ YouTube නාලිකාව තුළ ඔයාලට ලබා දෙනවා. ඒ වගේම 12 13 එහෙම නැත්නම් A level වලටත් ඒ විදිහටම අදාළව සහ A level කරන ළමයෙක් ඒ විෂයටම කොටු නොවි එහෙම නැත්නම් ඒ තියෙන ප්‍රමාණයටම කොටු නොවි අනිවාර්යයෙන්ම අමතර ප්‍රායෝගික දේවල් කරන්න ඕන. අන්න ඒ දේවලුත් අපි යම් තරමකදී මෙන්න මේ YouTube නාලිකාව තුළ අපි ඔයාලට බෙදා හරිනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට අපිටත් තව ප්‍රශ්නයක් සහ අපිට මෙන්න මේ වගේ විසඳුමක් තිබෙන්නේ නැහැ. තේරෙන සිංහලෙන් ඔයාලා බර තියර කියලා හිතන දේවල් අපි සරලව කතා කරලා ඔයාලට තේරුම් කරලා දෙන්න අපි උත්සාහ දරනවා. ඒ වගේම අලුත් දේවල් හදන්න, ඒ වගේම ඒ දේවල් හදන්න හිතන්න ඕන විදිය සහ අලුත් දැනුම කොහොමද උපයගන්නේ කියන දේට අපි හෙල්ප් කරනවා. ඉතින් අන්න ඒ වගේම අපි ඉන්ඩස්ට්‍රි එකේ යම් තරමක එක්ස්පීරියන්ස් අරගෙන තියෙනවා සහ ඉදිරියට ගන්නත් පුළුවන්. අන්න ඒ අපි ගන්න එක්ස්පීරියන්ස් වලින් අනාගතයේ ඉන්න IT එන්න ඉන්න කට්ටියට එයාලා කොහොමද ස්කිල් ඩිවෙලොප් කරගන්නේ කියලා අපි කියලා දෙනවා සහ අපි ඒවට උදව් කරනවා. අන්න ඒ වගේම තමයි මේ කෝඩින් වලට කොටු වෙන්නේ නැතුව වෙනත් අත්‍යවශ්‍ය ස්කිල්ස් කොහොමද ඩිවෙලොප් කරගන්නේ කියලා උදව් කරනවා. සහ ඉස්සරහට AI ලෝකයේ තුල ජීවත් වෙද්දී IT ඉගෙන ගන්නම කෙනෙක් නැතුව ඒ කියන්නේ වෘත්තියක් විදිහට IT ශාස්ත්‍රය තුල වැඩ නොකරත්
එයා අනිවාර්යයෙන්ම ජෙනරලි AI පිළිබඳව සහ IT පිළිබඳව දැනගන්න ඕන. අනේ නිසා ඒ දේවල් පිළිබඳවත් අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඇත්තරම අපිට මේ දේවල් කරන එකෙන් සහ මේ දේවල් ඔයාලා අතර බෙදා ගන්න එකෙන් අපි මොනවද ඇත්තරම බලාපොරොත්තු වෙන්නේ? අපි ඇත්තරම හිතන දෙයක් තමයි අපෙන් පහළ පරම්පරාව කාර්යක්ෂම දැනුමෙන් පරිපූර්ණ එහෙම නැත්නම් නව දැනුම නිර්මාණය කරන මිනිසු පිරිසක් අනිවාර්යයෙන්ම විය යුතුයි කියන දේ. අන්න එහෙම වෙන්න නම් අපි හරිම දේවල් හරිම වෙලාවෙදී සහ එයාලට ඉතා ඉක්මනින් තේරුම් අරගෙන ඉගෙනගෙන අලුත් දැනුම නිර්මාණය කරන්න පුළුවන් පරිසරයක් අනිවාර්යයෙන්ම ගොඩනගන්න ඕන. අන්න ඒක තමයි අපේ පරම අධිෂ්ඨානයේ විදිහට මේ YouTube නාලිකාව තුළ අපි අපේ දැනුම සහ අපේ එක්ස්පීරියන්ස් ඔන්න ඔය වගේ දේවල් එකී අපිට දෙන්න පුළුවන් උපරිමය අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔබ එකතු වෙලා හිටියේ අන්න ඒ අපි කියපු ඒ යෝධ පියවරේ එක් පරිච්ඡේදයක මුල්ම දිගහැරීමත් එක්ක. ඉතින් ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. ඊළඟ වීඩියෝ එකෙන් අපි ආපහු හම්බෙමු මෙන්න මේ වගේ හරවත් කරුණු රැසක් අරගෙන සහ ඉගෙන ගන්න ඕන දේවල් IT විෂයට අදාළව අපි ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඊළඟ වීඩියෝයේ සිට අපි බලාපොරොත්තු වෙනවා.